Hi, good morning. අද ආවා මහාවය පැත්තට. කට්ටිය දන්නවා ඇති මහාවය පැත්තට කිව්වට පස්සේ කොහෙටද කියලා. යනවා නුවරගල නගින්න. ඉතින් සුන්දර ගමනක් වෙයි. ලෑස්ති වුණා. ලෑස්ති වෙලා බඩු ටිකක් බර වැඩි. අපි ඉස්සරහට ගිහින් බලමු. කට්ටිය ඉස්සරහින් යනවා. මම පාඩුවේ vlog එක කරගෙන එනවා. ඉතින් තනියම නෙමෙයි. තව කට්ටියක් ඉන්නවා. කට්ටිය මම අඳුනලා දෙන්නම්. එතකන් මම කට්ටිය අඳුනලා දෙන්නම්. අපිට ඉන්නවා සමන් අයියා. සමන් අයියා නෙමෙයි සමන් මාමා. ඒ වගේම ඉන්නවා ගොඩ කාලයකට පස්සේ මගේ අධිජාත මිත්‍රයා. ඉසුරු. ඉතින් කට්ටියත් එක්ක යන්න තියෙන තව කෙනෙක් ඉන්නවා මේ ඔක්කොම කලින් ගිහිල්ලා ඒ මනුස්සයා. ඒ මනුස්සයාත් අල්ල ගන්න ඕන අපි යා. එන ඉස්සරදී හම්බ. මට මිසින් මෑන් හම්බුණා. මේ අපිත් එක්ක ආව. අනිත් එක්කන චන්දික අයියා. කට්ටියත් එක්ක යන්න තමයි ඉන්නේ. දැන් මේ හොයාගත්තා. ආවා එමක්. පුදුම එමක් ආවේ. අපි යා. ඉස්සරහින් අලිවැට තියෙනවා. අලිවැට ගාවින් අපි අතුලට යන්න ඕනේ. ඉතින් ගියාට පස්සේ තමයි ගමන පටන් ගන්න හරියටම. අවසර පොදේ මම ගත්තොත් මේ ඇත්තට මම ගත්තක කුලයන්ට රුකුල් පොදේ මම ගත කාලෙමද ඇත්තන්ගේ ජීව රටේටවත් ආරස්සා පොදේ මම ගත්ත මණ්ඩව කරලා යන උපාලාව දී ඉතින් දැක්කනේ මේ හයික් එකක් පටන් ගන්නකොට ඒ ඇත්තන්ගේ තියෙන චාරිත්‍රයක්. ඉන්න කැලේට අධිපති දේවතාව කෙනෙක් ඉන්නවනම් එයාගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. කැලේට අපි ඇතුල් වෙන කට්ටියගේ ආරක්ෂාව ගැන හිතලා ඒ ඉන්න අලියැත්තුන්ගෙන් වෙනත් සත්තුන්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙලා එයාලා කරන චාරිත්‍රයක් තමයි ඒ කරේ. ඉතින් අපිට ඉස්සරහට දැන් යන්න තමයි තියෙන්නේ. අපි යන් ඉස්සරහට මේ ගිහිල්ලා ඉස්සරහට දේවල් ටික බලමු. ඉතින් මේ නුවරගල එනවා නම් අනිවාර්යයෙන්ම අප්‍රූවල් ගන්න ඕනේ. මොකද අප්‍රූවල් එක නැතුව මේ නුවරගල එන්න එපා. මොකද ආපු අයට ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා.
මේ අප්‍රූවල් නැතුව ඇවිල්ලා. කලින් නම් පුරාවිද්‍යායකිනුත් අප්‍රූවල් ගන්න ඕනේ කියලා තිබ්බා. පස්සේ නම් ඒක මේ නැති කරලා මම දන්න විදියට. හැබැයි වන සංරක්ෂණකින් අනිවාර්යයෙන්ම අප්‍රූවල් ගන්න ඕනේ. මේ එකෙන් අරගත්තට පස්සේ යාලා අපිට දෙනවා ගයිඩ් කෙනෙක්. ඒ ගයිඩ් එක තමයි අපිට එන්න තියෙන්නේ. ඉතින් මේ එහෙම ගයිඩ් කෙනෙක් නැතුව තනියෙන් එන්න එපා. මොකද මේකේ අලි කොටි වලස්සු ඉන්න කැලයක්නේ. මම දන්නේ කොටි නැහැ. වලස්සු අලි ඉන්න කැලයක්. ඒ නිසා තනියෙන් කොහොමත් මෙන්න එපා. තමන්ගේ ආරක්ෂාව පළමු තැනට තියාගන්න. ට්‍රැවල් කරද්දි ඒක අමතක ගන්න එපා. ඉතින් මේ එන්න මේ දැන් ඇවිල්ලා බලන්න. ඒ විදිහට ඒ අදාළ අප්‍රූවල් අරගෙන ඒ විදිහට එඩිට් කරගන්න. ඉතින් මේ ලංකාවේ හැමතැනම අපිට ඇවිදින්න අයිතිය තියෙනවා. හැබැයි ඒ විදිහට කරන්න මේ ඒ නීති වලින් පිටපණින්නේ නැතුව. ඉතින් ওই විදිහට තමයි අපි ඉස්සරහට බලමු මේ කොහොමද යන්න තියෙන්නේ කියලා. අපි යමු ඔහොම ඉස්සරහට. වෙලාව හරියටම 10යි. වෙලාව දැක්කනේ. ඒ වගේ වෙලාවට නුවරගල් නගින්න ගන්න. මොකද මේ ප්‍රශ්නේ නම් තමයි. ඒ වුණාට අර සත්තුන්ගෙන් තියෙන කරදර බාධා ටික මේ ගොඩක් අඩු කරගන්න පුළුවන් මේ වෙලාවට. මොකද සාමාන්‍යයෙන් 10 11 කියන්නේ සාමාන්‍යයෙන් අලි එළියට එනවා අඩුයි. අලි එළියට එන්නේ නැති තරම්. ඉතින් පුළුවන් තරම් මේ වගේ වෙලාවට එන්න බලන්න. මොකද මේක එයාලගේ රාජධානි. අපිට කිසිසේත්ම අයිතියක් නැහැ. අපිට ඇවිල්ලා අපිට ඕන විදිහට ඉන්න බෑ. එයාලට ඕන විදිහට මේ තැන් වල ඇවිදින්න පුළුවන්. ඉතින්ද අපේ ආරක්ෂාවත් තියාගෙන එයාලට කාණියක් නොවි අපි අපේ ගමන පාඩු වෙමු. ඉතින් අද කියන්න ඕනේ අද මේ ගමන යන්නේ අලියැත්තු ගැන ලොකු දැනුමක් තියෙන මිනිස්සෙක් එක්ක. සමන් අයියා කියලා කියන්නේ පටිස්සරට හම්බ වෙයි. මම කියන්න. චන්දික අයියයි සමන් අයියයි. අලි ගැන විශේෂ දැනුමක් තියෙන දෙන්නෙක් එක්ක තමයි ඉතින් ඉඳ ගමන යන්නේ. ඉතින් මේ දෙන්නගෙන් අහගන්නත් පුළුවන් ගොඩක් දේවල්. ඔයාටත් කතා තියෙයි. ඒවත් අහන ගමන් මේවා ගැනත් අහමු. මේ ඉන්නේ අපේ සමන් මහතා. අලි ගැන විශේෂඥ අලින්ට ආදරය කරන අලියැත්තුන්ට ආදරය කරන හරි සුන්දර මිනිස්සෙක්. තව කෙනෙක් ඉන්නවා චන්දික කියලා. එයා තමයි මේන්. එයා තමයි මේන් කැරක්ටර් එක. ඔය අලියැත්තු ගැන ලොකුම විශේෂඥයා. එයා වල්ලන්න හම්බෙන්නේ නැහැ. එයා යනවා. මම ඉතින් අපේ සමන් මාමා එක්ක එනවා. ඉතින් සමන් කොල්ලා එක්ක ඉස්සරහට හම්බෙමු. ඉතින් මේ විශේෂයෙන් කියන්න ඕනේ මේවා අලියැත්තුන්ගේ රාජධානිනේ. එතකොට මේවට එන්න පිළිවෙලක්. එතකොට මේ පිළිවෙල හරියට පිළිපදින්න ඕනේ. ඒ ගයිඩ් කියන දේවල් අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. මොකද මේ ස්වභාවදහම සම්පූර්ණම අයිති එයාලට. කියන්නේ අලියැත්තුන්ට වගේම මේ අනිත් සත්තුන්ට. ඉතින් එයාලට බාධාවක් වෙන විදිහේ කිසිම දෙයක් අපිට මේ කැලෑව ඇතුලේ කරන්න බෑ. කැලෑව ඇතුලේ කරන්න සුදුසු නෑ. ඒක නිසා එයාලට කිසිම හානියක් වෙන්නේ නැතුව, එයාලගෙන් අපිට හානියක් වෙන්නේ නැතුව අපි හරි පරිස්සමට අපේ ආරක්ෂාව තියාගෙන අපි යන්න ඕනේ. ඉතින් මේ සබාදහමේ මම දකින්න විදියට මේ සබාදහම සම්පූර්ණම අයිතිය තියෙන්නේ මිනිසාට වැඩිය මේ අලියැත්තු. ඉතින් එයාලා රැකුණොත් ඇත්තටම මේ සබාදහම රැකේ. ඒ නිසා ලොකු කතන්දර ටිකක් තියෙනවා කියන්න මම ඉස්සරහට කියන්න. මේ තියෙන්නේ යාළුවන්ගේ වසුරු. අලි වසුරු. මේක මං හිතන්නේ අද උදේ හෝ දැන් චුට්ටකට කලින් තාපු එකක් තාම ඒ විදිහම තමයි. ඒකයි මම කිව්වේ
හරි පරිස්සමෙන් යන්න ඕනේ. මේ හැම තැනම එයාලා ගැවසෙනවා. ඉතින් ඒක නිසා මේ අපි හරි කල්පනාවෙන් යන්න ඕන ගමනක්. මේ ඒ වගේම හරි රස්නේ. ඉතින් මේ වගේ තැනකට එද්දි ගොඩක් Tamanට බොන්න වතුර ටික අරගෙන එන්න. මොකද මේ යන්න තියෙනවනේ කිලෝමීටර් 10ක් 12ක් වගේ. ඒ බොන වතුර ටික අනිවාර්යෙන් Tamanගේ බෑග් එකේ දාගෙන එන්න. මේ අනිත් දේවල් වලට උඩ වතුර තියෙනවා, උඩ උල්පතක් තියෙනවා. ඒකින් වතුර ගන්න පුළුවන්. ඒ නිසා මේ ඒවත් මතක තියාගෙන මුරගල එනවා නම් ඒ විදිහට එන්න. අපේ කට්ටිය ඔක්කොම ඉස්සරහින් ගිහිල්ලා ඉන්නේ. මම තමයි අන්තිමට වෙන්නේ. මම ඉතින් පාඩුවේ මගේ vlog එකක් කරගෙන යනවා. ඉතින් මේ ඔම් බලාගෙන ඉන්න. ඉස්සරහට තියෙනවා කතා කරන්න ගොඩාක් දේවල්. ඔයාලට පෙන්වන්නත් දේවල් ගොඩක් තියෙනවා. මම කතා කරලා හරියන්නේ නැහැනේ. ඒ හින්දා මේ පෙන්වන්න තියෙන දේවල් මම පෙන්වන්නම්. එහෙනම් බලාගෙන ඉන්න. හුළඟත් එක්ක එනවා මේ හලින්ගේ ගඳ. කියන්නේ ළඟ ළඟම කොහේ හරි ඉන්නත් බැරි කමක් නැහැ. ඉතින් අර මං කිව්වා වගේ මේ හලි ගැන කියන එක්කෙනා ළඟම ඉන්නවා. මම එයාත් මුණ ගැස්සන්න. කිව්වා වගේම මට නිකන් අලි ගඳත් එනවා. මොකද මේ හුළඟත් එක්ක යාලයි ගඳත් එනවා. ළඟ ළඟ ඉන්න බැරි කමකුත් නැහැ. මේ ඉන්න මම ඉස්සෙල්ලා කිව්ව අලි විශේෂඥ අයියා අපේ චන්දික මහතා. අයියා කියන්නකෝ මේ පැත්තේ ඉන්න අලි ගැන. මේ පැත්තේ ඉන්නේ ඇත්තටම මේ ගොඩක් ඒ සංක්‍රමණ වෙන කලාපවල සංක්‍රමණය වෙනවා කියලා වාර්තා නැති මේ පැත්තෙම රැඳෙන අලි කණ්ඩායමක් ඉන්නේ. ඒක ලොකු රංචුව නැහැ. ඒ කියන්නේ 10 20 වගේ ඉන්නවා. ඊට අමතරව මොකද මේ වටේම පස්සිට තියෙන මාදුවෙක් බින් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඊතල තියෙනවා. ඒ කියන්නේ අපිට අර වෙන තැන්වල ඉන්නේ ඉරි කවුරුන් නවත්තනවා වගේ 150 200 රයිතිලකින් හම්බෙන්නේ නැහැ. උදා කණ්ඩායම් විදියට මේගොල්ලෝ ඉන්නේ. අනිත් එක මේගොල්ලොන්ට මේ පරිසර රෙඩිටේෂන් එක දිහා බලුවාම සාමාන්‍යයෙන් ඉන්න කට්ටියට ඇති වෙන ආහාර තියෙන බව පෙන්වනවා. මොකද මේ පැත්තේ අලිමිනිස් ගැටුම කියන එක එහෙම ගොඩාක්ම දරුණු නැහැ. ගමට එන්නේ නෑ වගේ තමයි ඉන්නේ. මේකේ විශේෂය කියන්නේ අපිට මේ පැත්තේ සැතෙක් වාර්තා වුණා අතනම ගිය අවුරුද්ද වගේ. මොකද මේ පැත්තේ වනජීවියකේ වැඩ කරන මහත්තයෙක් අපිට ඉස්සෙල්ලා ෆොටෝ ගහලා එව්වේ. අපි ඒක ඇත්තටම අපේ මේ වයිටස්සේ සිත් එකකට දැම්මා. පස්සේ අපිට දැනගන්න ලැබුණා. පස්සේ බැලුවාම ඒ ඇත්තට මේ ඇත මීට 2017 විතර වගේ කවුඩුල්ලේ වාර්තා වෙච්ච ඇතෙක්. දැන් අවුරුදු 10කට පස්සේ يعني හොඳ තරුණ වයසට ඇවිල්ලා ටයිම් එකට වගේ ඇවිල්ලා මේ පැත්තේ ඉන්න හොඳ වැඩුණු සිරුරක් තියෙන ලක්ෂණ ඇතෙක්. එයාට කලින් කවුඩුල්ලේදී නාම ඉලිගතු මට මතක සී නම්බර් එක T46 වගේ. දැන් එයාට දීලා තිබ්බ සදීස කියලා නම. දැන් අපි මෙයා ඇත්තට අපි එක දන්නේ නැතිව මේ අපි අලුත් එක්ක විදිහට වෙනම වාලිම්බ කියලා නමකින් දැම්මේ. මොකද මේ මහත්තයා ඒ අපරාගේ තින්තර එනකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ වාලිම්බ හිල පේන්න තියෙනවා. ඉතින් ලස්සන නමක් දාලා තියෙ වාලිම්බ අපි දැන් මේ නම් දෙකම ඇත්තටම භාවිත කරලා තියෙන මේ ලිස්ට් එකේ. ඒ යතා ඉන්නේ මේ පැත්තේ තමයි. අත් එක තව ජයම්පති කියලා ටෙක් හිටියා. එයාම ඔපුත් වෙන. තව අපි දැන් වෙන විදිහට තව 4 දෙනෙක් ඉන්නවා. හැබැයි තාම කවුරුවත් එහෙම ෆොටෝ ගහලා එහෙම වාර්තා නොවෙච්ච අය. ඔව් දීගාවි කියලා ටෙක් හිටිය මාදුවේ මහෝය පැත්තේ.
ඒගොල්ලෝ නම් ඇත්තටම මේ පළවෙනි වාර්තාවීමත් එක්ක ආයි තාම වාර්තා වෙලා නැහැ. මොකද ගොඩක් කට්ටිය එන්නේ නැහැ මේ පැත්තට. අහම්බෙන් දැක්ක තමයි ඉතින් ඒයි ඉස්සරහට ගොඩක් ඔය වාලිම්බ බලන්න එහෙම මේ අගෝස්තු සැප්තැම්බර් විතර වගේ කට්ටිය මේ පැත්තට එයි. ගොඩක් වෙලාට මොකද පායන කාලේ මද පිරෙන කාලෙක වගේ ගොඩක් වෙලාට මේ සමකයන් නොය පැත්තට නව පිටිනට යා ඉතින් හම්බෙයි කියලා අපි හිතනවා. බලන්න අවුරුද්දක් බලමු තව කෙනෙක් ෆොටෝ එකක් ගහලා ඉතින් ඔය කියලා හොඳට ඉන්නවා කියලා. හැබැයි යාළුවා මේ ගමෑත් එක්ක කතා කරලා බලන විදිහට කිසිම කරදරයක් නැතුව එයා ඉන්නවා. මොකද මේගොල්ලෝ හම්බෙලා තියෙනවා. මේ පැත්තේ එහෙම අපේගේ ජීවිතේට කිසිම තර්ජනයක් නම් එහෙම හිතා ගන්න අමාරුයි. මේගොල්ලෝ මේ ජනතාව එහෙම අලි කරදරයක් විදිහට දකින්න නැහැ තාම. ඒක මම හිතන්නේ මේ ඒගොල්ලෝ ඕන තරම් මේ ඉඩ තියෙනවා. එන්න කෑම තියෙනවා. පොඩි තර්ජනයක් වෙන්න උදරනවා අර ලොකු හරස් වංශු ප්‍රතිදේ ඇතුළට දාන එක. හැබැයි තාම මම හිතන මැනේජබල් තත්ත්වයක තියෙන්නේ කියලා. හරි චන්දිකේ එහෙනම් thank you. ඔන්න එහෙනම් මේ පැත්තේ ඇටෙක් ගැවසෙනවා. නැගින් කට්ටියට බලන්න ඉන්න පුළුවන්. මේ පැත්තේ නෙමෙයි අතන ගැවසෙන්නේ මේ මීට පොඩ්ඩක් එහාට වෙන්න. කියන්නේ වාලිබේහෙල පැත්තට වෙන්න. යනවා නම් ඒකත් පරිස්සමෙන්. මොකද මේ අලියත් වේගෙත් සෑහෙන පිළිලා. ඇත්තටම මේ සමහර තැන් වැඩ වගේ ආවට මාර බයකින් යන්නේ. ගල් දැක්කත් අලි කියලා හිතනවා. ඒ තරමට මේ බය වෙනවා. ගහක් කියලා වුණා. මේ දැක්කින් අවදානම් ගමන. මේ එන බයෙන් යන්නේ ඉස්සරහට මොක්ක හම්බෙයි තියෙන්නේ. ආව මේ රාජ්‍යයක් තියෙන වෙන්න. එන්නකො මම එකක් පෙන්නන්න. මේ ඔය තේක්ක ගස්වල පොතු කන්න මේ අලි හරි කැමති. එයාලා හරියට ඇතිල්ලිලා ඔය තේක්ක ගස්වල පොතු එයාලා ඔය කනවා. ඒ තේක්ක මේ තියෙන එහෙම ගහක් තේක්ක ගස්වල ඇතිල්ලිලා ඒ ගස්වල මේ පොතු එයාලා කන්න හරි කැමති. මේ දලු ඒවා එයාලගේ හොඳ කැමතිම කෑමක්. මේ ඒකත් මට පෙන්වන්න ඕනකම තිබ්බා. මේ ඉතරට අපි ඔහොම යමු. මොකද මේ කට්ටියත් එක්ක යන එක තමයි අකට ගුණ. මොකද මේ දන්නේ නැහැනේ. දවල් වෙලා නම් තමයි. ඒ වුණාට ෂුවර් නැහැ ඉතින්. සත්තුනේ අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ. එයාලගේ තැන් එයාලගේ නිජබිම් අපිට ඕන විදියට හැසිරෙන්න අමාරුයි. අපිට කැමති විදියට මේ තැන් වල සැරිසරන්න බෑ. මේ යාළගේ භූමි. ඒක නිසා මේ හරි පරිස්සමෙන් අවදානමක් අරගෙන ඒ වගේ විදියට තමයි මේ ගමන යන්න වෙන්නේ. ඔයාලත් එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඒ විදිහට කෑකෝ ගහන්න නැතුව හරි පරිස්සමෙන් ගමන ගිහිල්ලා එන්න. මොකද ටිකක් අවදානම් ගමනක්. අලියැත්තෝ අලි සෑහෙන වැඩි ඉලු දැන්. මම ආයවර්ධන මාමෙන් ඇහුවට පස්සේ කිව්වේ කලින්ට වඩා අලි වැඩි කතාවක් තමයි. මිනිස්සුන්ට ලොකු කරදරයක් නැහැලු. ඒ වුණාට සැලකිය යුතු ප්‍රමාණයකින් කලින්ට වඩා අලි වැඩි ඉලු. අපි ඒකත් බලාගෙන අපි ඉස්සරහට දෙමු. දැක්කද හිත්තෑවෙකුගේ අවසානය. මං හිතන්නේ එක්ක කොටියෙක් එක්කෝ ඉතින් මනුස්සෙක්ම කරපු වැඩක් තමයි. හිතමු කොටියෙක් කියලා සම්පූර්ණම එකම තැන ඉඳලා
පතුරු ගහලා ඒ ඉත්තෑව අවසන් ගමන් ගිහිල්ලා. හැමතැනම කඩු. මෙතනක් තියෙනවා. ඉතින් ඕක තමයි. මේ හැමතැනම තියෙන්නේ අලි පොඩි කරපුවා. කරලගෙන ගියපු එක. අපි යන පාරේ හැමතැනම අලි වසුරු. අපේ කට්ටිය ඉස්සරහින් යනවා. ඒ හිමීට යන්න ඕනේ මේ පාර මහන්සි තියෙන ප්‍රශ්නෙත් එක්ක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පුළුවන් තරම් මේ ඇවිදින ටිකට වතුර අරගෙන එන්න. ඒක අනිවාර්යෙන් ඒක අත්‍යවශ්‍යයි. අපි කාලා පොඩ මාස් යනවා. කට්ටිය තැන්වල මදර අමාරුයි කට්ටියට. දැන් පොඩ්ඩක් මහන්සි අරලා කන්ද නගින්න තමයි තියෙන්නේ. නැත්නම් හයි කීඩයක් අමාරුම හරියදී. කොහොමද පැය කමාරක් වගේ තියෙයි. ඒටි යද්දි යයි හම්බෙන්න. මාන කැලේ මැද්දෙන් අපිට යන්න තියෙන්නේ මෙහෙම ගමනේ අන්තිම හරිය දැන් ඉන්නේ. උඩටම ගිහිල්ලා හිතුරු වැට් ටික බලන්න ඕනේ. මම අපේ ආයුර්වර්ධනයත් උන්වත් වෙන්නන්න උඩට ගියාට පස්සේ ගිහිල්ලා වැඩ ගොඩක් තියෙනවා කරගන්න. මම හිමීට අපි යමු උඩට. මම පෙන්නන්නම් කිව්වනේ අපේ ආයුර්වර්ධනයත් උන් මේ ඉන්නේ. අපේ ආයුර්වර්ධනයත් ඉතින් ආයුබෝවන් මාම. මම ගැච්චක් හොඳයි. ඉතින් මාමත් එක්ක තියෙන කතා කරන ගොඩක් දේවල් අපි ඉතින් රැ වෙලා කතා කරමු ඒවා. ඔව්. ඉතින් මහන්සින කට්ටියට කලිගේ රුකුල් පොජ්ජර මංගච්චල ඊරච්චක් මන්දෝ කරගෙන කාල මැච්චෙන් කතා දාමු. කතා කරමු. එහෙනම් අපි නම් මාමයි කතන්දර ටිකක් අහන්න රැ වෙලා හම්බෙමු. හොඳයි. අන්තිමට කොහොම හරි ගුවාවටත් ආවා. ඔය ඉතින් ඉස්සරහ ගුවාව ඉතින් තියෙන වැඩ ගොඩක්. අපිට කලින් තව කට්ටියකුත් ඇවිල්ලා ගිහිල්ලා දර හොයාගන්න ඕනේ. ටික කරන්න ඕනේ. ඉතින් පස්සේ මම ආපහු එකතු වෙන්න. යන උඩ පොකුන්ට වතුර ගේන්න. ඉලා වැඩ ගොඩක් තියෙනවා. දර එකතු කරන් ඉන්න ඕනේ. ඊමේලයක් ගහන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා කරන් රැඩ් වා ගන්න ඕනේ. ඒ ටික කරද්දි මම ආයෙ එකතු වෙන්න. දැන් සාමාන්‍යයෙන් කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා උඩ තියෙන පොකුණට චුට්ටක් එහා. තැනක් තියෙනවා. එතනින් තමයි වතුර ගේන්න වෙන්නේ. බොන්න පුළුවන් වතුර තියෙන්නේ එතන. ඒ ටිකත් අරගෙන ඇවිල්ලා රැයට එකතු වෙමු. උයන දේවල් එක්ක. ඔව්. එවන පත්තු කරමු. ඉතින් ඒ වගේම තමයි මේ මට ඉස්සරහින් මේ පේන view එක පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න එන්නකෝ. පේනව නේද? අඩි රංචුවක් ඉන්නවා. 10ක් 15ක් විතර ඇති මෙතන. ඉතින් ඔය අපි ආපු පාරේම තමයි ඉන්නේ. යාළුවෝ ටික ඔහොම ඉන්නවා නිදහසේ. හවස් වෙන්නත් එනවා. ඒක දිහත් ඔයාලා බලාගෙන ඉන්න.
ඒ වගේම අපිට තියෙනවා තව වැඩ ගොඩක් කරන්න උයා ගන්න තියෙනවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අපි රැයටත් අපමු හම්බෙමු. බාබකියු හදන්න යන්නේ නුවරගල කෑම්පින් එකේ. බාබකියු ටික එහෙම හැදෙනවා. හැදුනට පස්සේ බලමු. Hi, good morning. මේ පාන්දර නැගිටලා ආවා ගල මුදුනට නුවරගල. ලස්සන සන්රයිස් එකක් තියෙනවා බලන්න. පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මම ඒක වෙන්නන්න. ඔයාලත් ඒක ටිකක් කරලා බලාගෙන ඉන්න. මාත් වඩලා බලන් ඉන්න. ඔයාලත් වඩලා බලාගෙන ඉන්න. පුදුම ලස්සනක් තියෙන එක. Hi, දෙවෙනි පාරටත් good morning. ඉතින් දැන් අපි මේ ඉන්නේ නුවරගලනේ. ඒක නුවරගල ගැන පොඩි දෙයක් කිව්වොත් මේ නුවරගල සද්ධාතිස්ස රජුරුවන්ගේ නේ. එතකොට ඒ සද්ධාතිස්ස රජුරුවන්ගේ කියලා කියන්නේ සාක්ෂි ගොඩකුත් තියෙනවා. හැබැයි මේක රාජධානියක් දෙන්න සාක්ෂියක් නැහැ. ඒක මේක මාලිගාවක් කියලා කියන්න ගල් කණුවක්වත් නැහැ. මේක ඇත්තටම කෙලයක්. පොකුණක් තියෙන. ඒක තව ගල් කණු එහෙම කිසිම දෙයක් නැහැ. හැබැයි එහෙම කතාවක් තියෙනවා. මේකේ කරලා තියෙන්නේ මොකක්ද? ඉරිඟු, බඩේරිඟු, මේ වගේ දේවල් හදලා මේ පැත්ත මේ නුවරගල පැත්ත සෑහෙන්න ස්වයං පෝෂිත කරලා තියෙනවා මේ සද්ධාතිස්ස රජුණන්ගේ කාලේ. ඒක උඩට චතුරු රජුරෝ යුද්ධ කරනවා. අනුරාධපුරේ යුද්ධ කරන කාලේ මේ පැත්තෙන් තමයි අනුරාධපුරේට ආහාර ද්‍රව්‍ය, ධාන්‍ය ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, හාල් දේවල් යවලා තියෙන්නේ. ඉතින් ඒ දෙයට තමයි මේ පැත්ත තියාගෙන ඉඳලා තියෙන්නේ. මේකේ පහලින් එද්දි පේනවා නිකන් මුර කුටි වගේ හදපු. ඒ කියන්නේ පහලින් කවුරු හරි එනවා නම් ආක්‍රමණයක් එනවා නම් ඒ දේවල් බලාගෙන ඉන්නේ නිකන් ගාඩ් ටවර්ස් වගේ දේවල් පහලින් තියෙනවා. මට පුළුවන් වුණොත් මම යද්දි පෙන්නන්නම්. ඒ වගේ දේවල් තියෙනවා. මේක මෙහෙම රාජධානියක් කියලා කියන මාලිගාවක් කියලා කියන අපේ ඔළුවට සද්ධාතිස්ස රජුණන්ගේ රාජධානිය කිව්වට පස්සේ ඔළුවට එන්නේ වෙනම කතාවක්නේ. එතකොට එහෙම දෙයක් මේකේ පේන්නේ නැහැ. හැබැයි මේකේ සද්ධාතිස්ස රජු ඉඳලා තියෙනවා. එයා ඉඳලා තියෙන්නේ හැංගිලා ඉඳලා තියෙනවා වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. එතකොට හැබැයි හැංගිලා ඉඳලා මේ පැත්ත සෑහෙන ස්වයංපෝෂිත කරලා තියෙනවා. ඒ ස්වයංපෝෂිත කරලා තියෙන දේවල් වලින් තමයි අපි අර පැත්තට මෙයාලා යවලා තියෙන්නේ. ඉතින් ඕක තමයි කතාව. ඕකෙන් විහිදිච්ච කතා තව ගොඩක් ඇති. ඔය නුවරගල කියලා පොතක් තියෙනවා. ඔන්න ඔය නුවරගල කියන පොතේ ඔය හැම විස්තරයක්ම සඳහන් වෙලා තියෙනවා. ඒ නුවරගල පොත අරන් පුළුවන් නම් කියවන්න. ඒක මමත් අරගන්න ඕනේ. ඉතුරු ටික මම නොදන්න ටික අපේ ආයවර්ධන මාමගෙන් අහලා අපි දැනගමු. ආයවර්ධන මාමත් එක්ක කතා කරන්නත් තියෙනවා ගොඩක් දේවල්. අපි ඒ ටිකත් බලලා දැන් ගිහිල්ලා පහළට ගිහිල්ලා උයා ගන්න ඕනේ. කන්න ඕනේ, බඩගිනි බෑග් ලෑස්ති කරගන්න ඕනේ, අප පහළට බහින්න ඕනේ. ඉතින් මේ ඊයේ එන ටික නම් කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ. ගොඩක් දේවල් මොකද එකක් පාන්දර අපි ආවේ ඉස්රායෙල්ෙන් ආවේ 12ට විතර රෑ 12ට විතර ඇවිල්ලා මෙහෙට ඉතින් ඒ කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ.
ඒ දේවල් කිසිම දෙයක් නැහැ. ඉතින් මෙතන පටන් ගත්ත ටිකේ දේවල් ටික ඇති. ඉතින් ඒ දේවලුත් එක්ක ගොඩක් මහන්සි. තාම දිනෙත් මතයි. මේ දේවලුයි මේවයි එක්ක අපි ඉතුරු ටික කරමු. පහළට යද්දිත් දේවල් තියෙනවා මං කියන්න. මං ඒ දේවලුත් පෙන්නන්නම්. යා මේ ගිහිල්ලා කාලා ලෑස්ති වෙලා පහළට බහින ගමන් හම්බෙමු. මේ නෝරගල පොද්දේ කතා දාමු කවි දැනක් තිබුණා. කවියකුත් කියමු. ගමක සෙනග ඇවිදින් කල වැඩක් දෝ නගරක සෙනග ඇවිදින් කල වැඩක් දෝ කඩේකින් ඉඳන් ඇවිදින් කල වැඩක් දෝ නුවර ගලේ විල කැපුවේ රජෙක් දෝ නික්මට වගේ හිතේ නාදා ඒකේ කොටසක් තමයි. එහෙනම් මාම අපි එහෙනම් තවත් දවසක හමු වෙමු. එහෙනම් පවඩ මාම කැච්චක් හොඳයි මාම කැච්චක්. ඉතින් මේ ඉන්නේ අපේ ආයවර්ධන මාමා. ආයවර්ධන මාමත් එක්ක එන්න පුළුවන් හාලට නුවරගල එනවනම්. එයා අපිව හරි පරිස්සමෙන් එක්කන් ආවා. දැන් ඒ වගේම එක් කරගෙන යනවා. හරි හොඳ මිනිස්සෙක්. ඉතින් හිත හොඳ මිනිස්සෙක්. ඉතින් අපිත් එක්කම වගේම ඔයාලටත් එනවනම් මේ මාමගේ නම්බර් එක මෙහෙම මොකද කියයි. ඒක මේවා කරගෙන මේ එනවනම් ඒ අප්‍රූවල් ඒ ඔක්කොමත් එක්ක හරි විදිහට එන්න. ඇවිල්ලා Tamanට කැමති විදිහට ඇවිල්ලා නිකන් අමාරු වැටෙන්න එපා. මේ මාමලා කියන විදිහට ඇවිල්ලා ඉඳලා යන්න. ඉතින් මාමගේ නම්බර් එක කිව්වනම් කට්ටියට කතා දාන යමුගේ නම්බර පොජ්ජනේ ඔයතු ඉලුම් පොජ්ජ මන්දු කරන්නේ. මේතොද 076යි 98යි 26යි 267. ඔය නම්බරේට කතා කරන්න පුළුවන්. මම මාමගේ නම්බරේ මේ වීඩියෝ එක පල්ලෙහා දාන්න. ඒකට කතා කරලා මම කන්ටැක්ට් කරගෙන එන්න පුළුවන්. එහෙනම් මාමේ ආයිබෝවන්. මාම කැච්චක් හොඳමයි. ඉතින් කට්ටි පොඩි මං ගච්චනවා මේ ඇත්තන්ව කතා දාපු ඒ තැනට කතා දාලා මේ ඇත දින මැච්චක් මන්දෝ කරගෙන හොඳ වාගේ. ඉතින් මේ කට්ටි පොඩි වල 1000ක මොට වැඩි තරම් මේ ඇත්ත වෙන්න මං ගත්තා. මේ ඇත්තන්ගේ ඔය YouTube කතා දාන එක මේ තියෙනවා සින්දු පොජ්ජ වල තිබෙනවා කතා දාපු එක මල් තියෙනවා මේ ඇත්තෝ මං ගච්චපු තැන මල් හොඳ වගේ මන්ද වෙලා තිබුණා. ඒ තැනත් ඇහිරුකට මන්දෝ කරගෙන මං ගච්චන කියලා කතා දානවා. ඉල්ලුම් පොජ්ජ මන්ද කරනවා. මාම කැච්චක් හොඳයි. හරි එහෙනම් අපි නුවරගලට සමුදෙන්න තමයි යන්නේ. හිටපු තැන ඒ විදිහටම සුද්ධ කරලා තියෙන්නේ. කිසිම දෙයක් ගෙනාවු කිසිම දෙයක් දාලා යන්නේ නැහැ. අනවශ්‍ය හැමදේම පිච්චුවා. ඒ කිසිම දෙයක් මේ දාලා යන්නේ නැහැ. තිබ්බ විදිහටම ඒ හැමදේම අස් කරා. තිබ්බ විදිහට මේ විදිහටම තියෙනවා. අනිත් දේ තමයි මේ ඔයාලා නුවරගල එනවා නම් ගිනිමෙල ගහද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මේ උඩ මේ වැහිලීනි කූඩු තියෙනවා. මෙතන වැහිලීනි කූඩු එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ සත්තුන්ටත් හානියක් නොවෙන්න ඔයාලා මේ ගිනිමෙල එහෙම ගහනවා නම් මේවා කරන්න. ඇවිල්ලා මේවා මේ දේවල් මේ විදිහටම තියන්න. මේවා රැක බලා ගන්න. විනාශ කරන්න එපා. ඉතින් නුවරගලට සමුදෙන්න තමයි හදන්නේ. එහෙනම් දවසක ආයෙත් හම්බෙමු.